හරි ඔන්න මම ඔයාලට අද පෙන්නන්න යන්නේ රෝලර් එකෙන් තින්ත ගන්නකොට කොහොමද කියලා. මේක මේ දන්න අයට කියලා දෙන එක නෙමෙයි නොදන්න අයට කියලා දෙන වීඩියෝ එකක්. ඉතින් රෝලර් එකෙන් තින්ත ගන්නකොට රෝලරක වැඩි බරක් අපි තින්ත ගන්නකොට වැඩි බරක් එන්නේ මෙන්න මේ පැත්තට. මේ මිට තියෙන පැත්ත තමයි රෝලරක වැඩි බරක් එන්නේ. මේ පැත්ත එන්නේ මේ වැඩි බර එන පැත්තෙන් ගෑවෙන තින්ත ටික බැලන්ස් කරගෙන තමයි මේ පැත්තෙන් ගොඩක්ම එන්නේ. මම ඔයාලට ගාලා පෙන්නන්න කොහොමද කියලා ගන්නේ. ඒ වගේම තමයි රෝලරක තින්ත රෝලරක ගත්තට පස්සේ මේක උඩ ඉඳලා පහළට නෙමෙයි අපි කොයි වෙලෙත් මේ මැද හරියෙන් පටන් ගෙන තමයි උඩට යවන්නේ. නැත්නම් උඩින් ගත්තොත් මේ රෝලර් ගන්න තින්ත ටික බේරෙන්න ඉඩ තියෙනවා. මම පෙන්නන්නම් ඔයාලට රෝලෙන් දැන් තින්ත ගන්න කොහොමද කියලා මම පෙන්නන්නම්. ඉතින් මම මේ විදිහට රෝලර් එකට බේරෙන්න නැති වෙන තින්ත එක අරගෙන අපි මේ අයිනේ ඉඳලා මැද හරියෙන් යවනවා රෝලර් එක උඩට. ඔන්න විදිහට උඩට පහළට රෝලර් එක ගේනකොට අපි රෝලේ දකුණු අත පැත්තට තමයි රෝල කොයි වෙලෙත් යවන්නේ. එතකොට වම් අත පැත්තේ තියෙන වම් අත පැත්තෙන් දකුණු අත පැත්තේ වැඩියෙන් එන තින්ත ටික වම් අත පැත්තෙන් බැලන්ස් කරගෙන තමයි එන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයට පුළුවන් අපිට මේක රෝල සම්බන්ධව තින්ත ගන්න නොදන්න කෙනෙකුට වටින වීඩියෝ එකක්. ගන්න අය එච්චර මේ වීඩියෝ එකට කුලප්පු වෙන්න එපා. මම මේ නොදන්න කෙනෙකුට තමයි මේක කියලා දෙන්නේ. ඔය ආකාරයේ තියෙන පාරවල් ටික මකාගෙන තමයි දකුණු අත පැත්තට රෝල එන්නේ. ඉතින් මේ වගේම තමයි මේ රෝල කීප වරක් භාවිතා කරනකොට මේ කොන් වල තින්ත ඉතුරු වෙනවා. ඉතින් අපි ඒකට කරන්නේ තින්ත ගාපු නැති දන ඊළඟට ගන්න තියෙන දන බලන මේ කොන් දෙක මෙන්න මේ ආකාරයෙන් බිත්තිය අතුල ගන්නවා. එතකොට ඒ කොන් වල තියෙන තින්ත ටික යනවා. නැත්නම් ඔයාලා කොච්චර කරත් ඉරිපාර හිටින්න බලනවා. ඒක නිසා රෝලක් භාවිතා කරනකොට රෝල භාවිතා කරන්න ඕන වම් දිශාවේ ඉඳලා දකුණු දිශාවට යන විදිහට තමයි රෝලක් පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් නම් අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලනවා.